Hi, welcome back to my YouTube channel. Vlog එකේ තියෙන අපේ weekend getaway එකක් මම මගේ යාළුවොත් එක්ක ගියපු අපි ගියේ Hikatrans by Cinema. ඉතින් බලමු අපි කොහොමද අපි spend කරේ කියලා. Hearts unfurling our small town simple world. Saturday mornings fishing by the creek. Gramps tells tales with a voice so meek. Sweet tea sipping on the old back lawn. Days seem short, but the love goes on. Football games on autumn afternoons, catching fireflies neath the harvest moon. ඉතින් අපිට check-in වෙන්න තිබ්බේ 2ට. ඉතින් අපි එතකන් lobby එකේ අපේ අනිත් යාළුවෝ එනකන් ඉඳියා. ඉතින් අපි කට්ටිය හම්බුනේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් අපිට කතා කරන්නත් ගොඩක් දේවල් තිබ්බා. ඉතින් අපි check-in වෙලා අපේ යාළුවෝ තාව ගමන් අපි ඉස්සෙල්ලම කරේ lunch එකට ගියපු එක. අපිට lunch එකට තිබ්බේ international buffet එකක්. කැමනම් මාරම රහයි. අපි ඉතින් ගොඩක් ජාති කෑවා. මට කෑම මොනවද කියලා හරියට මතක නැහැ. But it's all good. ඉතින් අපි කට්ටිය හොඳට කාලා ඊට පස්සේ කරේ පොඩක් අපි හොටෙල් එක වටේ රවුමක් දැම්මා. ඇත්තටම එදා හරිම කෝසි වෙදර් එකක් තමයි තිබ්බේ. අවුවත් නෑ වහින්න වගේ. ඇත්තටම ඒ වෙලාවෙත් ටිකක් වැස්සා. ඉතින් ඊට පස්සේ අපි රූම්ස් වලට ගියා. මේ දින අපි ඉඳපු රූම් එක ඉතින් මේ තියෙන අපේ රූම් එකෙන් එළියේ තියෙන ලස්සන view එක මුහුදත් එක්ක pool එකත් එක්ක ඒක හරිම ලස්සනයි. ඉතින් අපේ අනිත් යාළුවෙක්ගේ birthday එකක් තිබ්බා එදා. ඉතින් යාට surprise birthday arrangement එකක් තිබ්බා. බලන්නකෝ ඒක හදලා තියෙන්නේ. Cause we're young and we're beautiful. අපි pool ගියා. ඉතින් ඒක හරිම jolly. ඇත්තටම අපි ඔක්කොමලා එක්ක fun සිතජයමයි මේ පාමින් සිත් රටා ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමු වෙනා දිනයක වෙන් වෙනා හීනක ජීවිතේ තවරා මතකේ ඇත යුරේ යාවී පෙනෙන්නේ ඒනේ විරාමයයි දිනයක හමු වෙනා දිනයක වෙන් වෙනා හීනක ජීවිතේ පවරා ආසට ලං වෙලා සයුරට. ඉතින් අපේ birthday boyට යාගේ girlfriend ගෙන් surprise එකක් හම්බුණා පොඩි. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොමලා කේක් කාලා එහෙම කරලා දැන් ටිකක් රෑ වෙලා හින්දා අපි කට්ටිය TikTok එකක් කරන්න ගත්තා. ඇත්තටම අපි බෝස්ලට කැමති වුණේ නැහැ ඒකට එන්න. ඒ වුණාට ඉතින් අපි කොහොම හරි අදලා අරගත්තා.
ඊට පස්සේ ඉතින් අපේ ගෙන්න ගන්න බැරුව ඉඳපු තව එක්කෙනෙක් කොහොම හරි අපි ගෙන්නව ගත්තා ඒ වීඩියෝ එකට. ඊට පස්සේ හරි ජොලි ඉතින් අපි කට්ටියත් එක්ක මේ කරපු වැඩේ නම් ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ඩිනර් වලට ගියා. අපි ඒ අය කතා කරා අපේ ඩිනර් වලින් පස්සේ මොකද කරන්න කියලා. ඉතින් අපි එහෙම කතා කරලා අපි කට්ටිය ගියා බීච් එක පැත්තට. ඇත්තටම බීච් එකේ වල හරිම ලස්සනයි. අද සීත සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දෙනු ඉතින් අපි ඩිනර් අරගෙන නටලා එන්ජොයි කරලා ඇවිල්ලා දැන් අපි රූම්ස් වලට නිදා ගන්න. ඒ වුණාට අපි නිදා ගන්න නම් හිතුවේවත් නැහැ. මොකද අපි කටිය හම්බුනේ සෑහෙන කාලෙකින්. ඉතින් අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා. අපි ඉතින් ඔපදුප ඔක්කොම ටික කතා කරලා තමයි නිදා ගන්න හැදුවේ. ඊට පස්සේ ඉතින් අපි යාළුවෝ එක ඔක්කොම එක රූම් එකකට ඉඳලා සින්දු කියන්න කියලා පටන් ගත්තා. ඒ වුණාට හැම සින්දුවෙම බාලි කිව්ව එකක්වත් හරියට කිව්වෙත් නැහැ. සින්දු මතක් කර කර හින්දිය විතරයි කරේ වැඩිපුරම. The next day. ඉතින් අපි ඊළඟ දවසේ උදේම ලෙස්ට් වෙලා ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඊට පස්සේ අපි ගියා බීච් එක පැත්තට. ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්මස් හොගත් රසට මුමුණන්නද හිතේ තැනක සදහටම ඉන්නද ලස්සන හිතක් කොහෙද ඔය හිතනද ලස්සන හිතක් කොහෙද ඔය ඊළඟට අපි චෙක් අවුට් වුණා. අපිට 12ට තමයි චෙක් අවුට් එක තිබ්බේ. ඇත්තටම අපි කට්ටිය හිතුවා තව දවසක් ඉන්න තිබ්බනම් ෂෝක් කියලා. ඒ වුණාට ඉතින් අපිට ගෙවල් වල යන්න වෙනවා. මට මේ යාළුවෝ ටික හම්බුනේ ඇත්තටම කැම්පස් එකේදී. ඊට පස්සේ අපි ගොඩක් ට්‍රිප්ස් එහෙම එකට ගිහිල්ලා අපි කොට්ටිය දැන් හැමදාම අවුරුද්දකට සැරයකට යනවා. ඉතින් අපි දැන් යනවා. Bye bye. Thanks for watching. Bye bye යාළුවනේ. Thanks for watching.